අවසන් ළමයි මම අද ඔයගලන්ට කරන්නේ නිව්ටන් චලිත නියම කියන පාඩම. ඒකේ සාපේක්ෂ ත්වරණය කියන්නේ ඒ පාඩමට තමයි. එතකොට ඒකේ කප්පි පද්ධතිය ආශ්‍රිත ගැටලු තියෙනවා සහ කූඤ්ඤ ආශ්‍රිත ගැටලු තියෙනවා. ඒතකොට ටිකක් රචනා ප්‍රශ්න වල වැඩිපුරම තියෙන්නේ කූඤ්ඤ ආශ්‍රිත පද්ධති ගැටලු තමයි තියෙන්නේ. ඒතකොට මම බලන්නේ මුලින්ම කූඤ්ඤ ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා. මෙතන මම එක ගැටලුවකින් සම්පූර්ණ එන ප්‍රශ්න ටික මේකේ කියනවා. බලමු අපි එක ගැටලුවක් අරගෙන ඒක කොහොමද මේ කූඤ්ඤ ගැටලුවක් විසඳන්නේ කියලා. එතන මේක බලාගත්තන් පස්සේ මේකට අදාළව අනිත් පැත්තට එන ගණන් ටික ඔක්කොම මේක හදාගන්න පුළුවන්. හරිද? ඒතර මම මේකේ ගාන දානවා මේ යට PDF එක විදිහට. ඒතර ඔයගලට ඒක අරගෙන බලාගෙන මේ ගාන ඉගෙන ගන්න පුළුවන්. බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. මේක තියෙන්නේ මුලින්ම ස්කන්ධයේ කැපිටල් M වල කූඤ්ඤයක්. මම කූඤ්ඤයක් කරන ගන්නවා. මේ විදිහට තලය තිරස් තලයක් මත තියෙන්නේ මේක. මේ තිරස් තලයක් මත මම තලය පොඩක් මෙහෙම බඳ ගන්නවා. එතන මෙයාගේ ස්කන්ධයේ කැපිටල් M කියලා හිතනවා. මෙයාගේ ආනත තලය මත තියෙනවා සිම්පල් M අංශුවක්. මෙයාගේ ආනත තලය මත සිම්පල් M අංශුවක්. හරිද? මේ වගේ. එතකොට මුලින්ම කරන්න තියෙන්නේ මේ වගේ පද්ධතියක් සුමට පද්ධතියක් මේක. මේකෙදි සාපේක්ෂ ත්වරණයේ පාවිච්චි කරලා තමයි මේ ගැටලුව විසඳන්න තියෙන්නේ. එතකොට මෙයා පොළොවට සාපේක්ෂව යනවා. මෙයා මේ තලයේ මතන යන්නේ නේ. එතකොට එයා මේ තලයට සාපේක්ෂව තමයි චලනය වෙන්නේ. එතකොට අපිට සමහරක් දැන් සමීකරණ ගද්දී සමානයෙන් මේ දාන්න බෑ. පොළොවට සාපේක්ෂ නැති කියන්නේ අවශ්‍යතික රාමු සඳහා තමයි සමානයෙන් මේ දාන්න වෙන්නේ. එතකොට මේක අවශ්‍යතික රාමුක නෙවෙයි නිසා මට දාන්න වෙනවා සාපේක්ෂ ත්වරණයේ මූලධර්මය. එතකොට අපි ඒක පාවිච්චි කරලා කොහොමද කියලා බලන්න කලින් මේකේ පද්ධති බල ටික මාක් කරගෙන ඉමු කොහොමද එන්නේ කියලා. එතකොට මම මුලින්ම කූඤ්ඤයේ සහ අංශුවේ බල ටික මාක් කරනවා. මුලින්ම අංශුව ගත්තොත් එහෙම අංශුවේ තලය මගින් සිරස්ව අංශක 90ක්. අංශක 90කින් R බලයක් එනවා. හරිද? ඒතකොට එයාගේ ස්කන්ධය මොකද්ද? සිම්පල් mg කියලා ගත්තොත් එයා සිරස්ස පහළට සිම්පල් mg කියලා එනවා. ඊට අමතරව දැන් මේ r බලය එන්නේ කූඤ්ඤය මගින් අංශුව මතනේ නේ. ඒක අංශුව මගින් කූඤ්ඤය මත බලයක් එනවා. සමාන ප්‍රතිවිරුද්ධ බලයක්. ඒකත් r කියලා එනවා. හරිද? පැහැදිලිනේ? එතකොට මම ගත්තොත් එහෙම මෙයාගේ කූඤ්ඤ මත බල එනවා. කූඤ්ඤ මත බල එනවා. මේකත් කූඤ්ඤ මත බලයක් නේ. මේක r කියන එකක්. මම ඒක රතු පාටින් මාක් කරන්න. මේක r. එතකොට මේ මෙතන තලය මගින් ලම්බකව ඉහළට s කියලා බලයක් එනවා. සහ කූඤ්ඤේ බර එනවනේ පල්ලෙහාට. සිරස්ස පහළට කැපිටල් mg කියලා එනවා. හරිද? මේ තියෙන්නේ මේ බල තුන ඇවිල්ලා කූඤ්ඤය මත බල. මේ තියෙන්නේ අංශුව මත බල. හරිද? එතකොට අපිට පුළුවන් මේකේ සාපේක්ෂ ත්වරණ මූලධර්ම දාන කලින් මම හිතනවා මෙහෙම. මෙන්න මේ පද්ධතිය මේ කූඤ්ඤය පොළොවට සාපේක්ෂව කැපිටල් F ත්වරණයකින් දැන් පද්ධතිය මෙහෙම අතහැරියන් පස්සේ අංශුව මෙහෙම පල්ලෙහාට එනවා නේද? අංශුව මෙහෙම පල්ලෙහාට යනවා පද්ධතිය හෙටන ගමන් කරන්නේ මේ පැත්තට බලයක් එන්නේ. ඒතර මම හිතනවා මේ පැත්තට කැපිටල් F ත්වරණයක් තියෙනවා කියලා. ඒතර මේ ත්වරණය පොළොවට සාපේක්ෂව කූඤ්ඤයේ යෙදෙන ත්වරණය. හරිද? මම මෙයාට දානවා තලය මගින් තලය පල්ලෙහාට එනවනේ මේකනේ. මේක වෙන්නේ එහෙම සිම්පල් F ත්වරණයකින් එනවා කියලා හිතනවා. හරි? සිම්පල් F ත්වරණයකින් එනවා කියලා හිතනවා. එතකොට දැන් මේක මත බල තියෙන්නේ ඔච්චරයිනේ. මෙයාගේ බර තියෙනවා කූඤ්ඤයේ බර තියෙනවා කූඤ්ඤයේ තලය මගින් ප්‍රතික්‍රියාව තියෙනවා. එතන අංශුව මගින් කූඤ්ඤය මත තියෙන ප්‍රතික්‍රියා බලය තියෙනවා r කියලා. එතන අංශුව මත තියෙන්නේ මේ r බලයයි මේ mg එකයි විතරයි. හරි? එතන මම මේකේ අන්තිම සිම්පල් ඇල්ෆා කියලා ගාන තියෙනවා. හරිද? එතකොට මම මේකේ සමීකරණ ලියා ගන්න ඕනේ ඉස්සෙල්ලා මෙයාගේ සාපේක්ෂ ත්වරණ කොහොමද මේකට දාන්නේ කියලා. ඒ තරණ මොනවද කොහොමද මේකට දාන්නේ කියලා. මුලින්ම මම මේක ලියා ගන්න ඉස්සෙල්ලා.
මෙතන ලියමුකෝ simple f. simple f capital M ස්කන්ධය පොළවට සාපේක්ෂව. ඒ කියන්නේ f තරණය පොළවට සාපේක්ෂව m ගේ ත්වරණය නේ. f කියලා ගත්තම ත්වරණය සඳහා. එතකොට මෙතන එන්නේ capital F මෙන්න මේ දිශාවට. එයා පොළවට සාපේක්ෂව යන්නේ නේ. එයා පොළවට මෙයා යන්නේ පොළවට සාපේක්ෂව. එතකොට දැන් මේ F එකේ ඉන්නේ මේ තලයේ මතනේ තියෙන්නේ මේ කෝණයේ තලයේ මතනේ තියෙන්නේ. අනිත් තලයේ මත තමයි එතන මෙයා කෝණයට සාපේක්ෂව තමයි පල්ලෙහාට simple F වලින් එන්නේ නේ. එහෙනම් අපිට තව එකක් ලියත හැකි F simple M ඒ කියන්නේ අංශුව උකට සාපේක්ෂවද කෝණයට සාපේක්ෂව කැපිටල් M කෝණයට සාපේක්ෂව එයා කොහෙටද යන්නේ? එයා එන්නේ පල්ලෙහාට. මේ ඇල්ෆා අනතේ තලයෙන් ඇල්ෆා අනත තලයේ පල්ලෙහාට මෙන්න මේ විදිහට simple F කියලා එනවා. හැබැයි එයා තියෙන්නේ කෝණයට සාපේක්ෂව තමයි එන්නේ. එතකොට දැන් මේ සමීකරණ දෙකක් අපි ගන්නවා simple F සහ capital F හොයන්න. එතකොට මේකේ අපි F සමානයෙන් මේ දාද්දී අපිට F සමානයෙන් මේ දාන්න පුළුවන් වෙන්නේ මොනවට සාපේක්ෂවද? නේ? අවස්ථිත ග්‍රාමයක් සඳහා පමණයිනේ F සමානයෙන් දාන්න පුළුවන්. ඒතකොට දැන් මේක අවස්ථිත ග්‍රාමයක් වෙන්නේ නැහැ මේ තලයේ චලනය වෙනවනේ මෙයාගේ කෝණි චලනය වෙනවනේ. එහෙනම් මට දාන්න වෙන්නේ මෙයාට පොළොවට සාපේක්ෂව ත්වරණය ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ මෙයාගේ. දැන් මෙයා දන්නවා කෝණියට F සමානයෙන් බෙදද්දී මෙයා දන්නවා පොළොවට සාපේක්ෂව ත්වරණය තියෙන දැන් පොළොව අවස්ථිත ග්‍රාමයක් කියලා හිතලා තමයි මේ ගැටලුව විසඳන්නේ. ගණන් හදද්දී. එතකොට මම මුලින්ම හොයා ගන්නවා simple M ගේ පොළොවට සාපේක්ෂ ත්වරණය. හරි simple M ගේ පොළොවට සාපේක්ෂ ත්වරණය හොයා ගන්නවා. එතකොට මෙයා ඒ කියන්නේ එතන simple M F පොළොවට සාපේක්ෂ ත්වරණය. දැන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය දානවා වගේ තමයි මෙයාගේ සාපේක්ෂ ත්වරණයේ මූලධර්ම දාන්නේ. එතකොට සාපේක්ෂ ත්වරණ මූලධර්මය මොකද්ද? F simple M capital M. එතන උදන්නා තුන්වෙනි එක්කෙනා දානවා මෙතනනේ. F simple M capital M දාන F capital M E කියන්නේ නේ නොදන්නා දැන් මෙයාගේ capital M කියන්නේ කෝණයනේ නේ. එතකොට මෙයාගේ පොළොවට සාපේක්ෂව අංශුවේ ත්වරණය එන්නේ කෝණයට සාපේක්ෂව අංශුවේ ත්වරණය දාන පොළොවට සාපේක්ෂව කෝණයේ ත්වරණය කියලා මේක තමයි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය වගේ සාපේක්ෂ ත්වරණ මූලධර්මය නේ. මේ සාපේක්ෂ ප්‍රවේගය කරලා තියෙනවා මේකේ කුමාර අපිට ලියා ගන්න පුළුවන්. එතකොට මේකෙදි දැන් මම මේ දෙන්න දන්නවනේ. මේ දෙන්න මම දැන් දන්නවා. මේ දෙන්න දන්නවා කියන්නේ මෙතන තියෙන්නේ simple M capital M. මෙතන මේ තියෙන එකනේ නේද? එතකොට එයාව ලියා ගන්න පුළුවන් මට ඒ දිශාවටම තමයි තියෙන්නේ. මේ පැත්තට F කියලා. දන්න. පොළොවට සාපේක්ෂව capital M. එයා මෙතන තියෙනවනේ. එයා මෙහෙට capital F කියලා නේද? හරිනේ. එතකොට දැන් මට පුළුවන් මේක F සමානයෙන් මේ දාන්න දෙකටම නේද? අංශුවට දාන්නත් පුළුවන්, කෝණයට දාන්න පුළුවන්. මොකද දෙකේම පොළොවට සාපේක්ෂ ත්වරණ දෙක මම දැනටවත් මට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් මම මේකේ මුලින්ම කරන්නේ මේකේ capital F එකයි simple F එකයි හොයාගන්න එක. capital F එකයි simple F එකයි වань නොදන්නා පද දෙකක් තියෙනවා නම් මොකද කරන්නේ? අපිට සමීකරණ දෙකක් අවශ්‍යයිනේ. සමීකරණ දෙකක් අපි හදා ගන්නවා. ඒතර පළවෙනි සමීකරණය මම ගන්නවා අංශුවට පමණක්. අංශුවට පමණක් f සමානයි m දානවා. අංශුවට පමණක් f සමානයි m දැම්මොත් එහෙනම් මට මේ f එක අදාළ සමීකරණයක් සහ f සහ capital F අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ මේ දැන් මේ ඔක්කොම දාගෙන බෑනේ s එකයි r එකයි ඔක්කොම එන විදිහට ගාන හදාගත්තොත් එතන උදාහරණයක් ගාන වැඩි වෙනවා. ඒතර මට බලන්න ඕනේ මේ r එකෙන් නැති වෙන්න මේ r එක අංශුවට දාති r එකෙන් නැති වෙන්න f සමානයෙන් මේ දා ගන්නවා. ඒතර r එකෙන් නැති වෙන්නේ කොහොමද? තලයට මේ තලයට සමාන්තරව f සමානයෙන් මේ දැම්මොදී මොකද r කියන්නේ ඒක ලම්බක බලයක් නේ. මේ r කියන්නේ ලම්බක බලය. ඒතර ඒකෙන් බලගාමක් ඉන්නේ නැහැ නේද? ඒ සමච්චක ඉන්නේ නැහැ. ඒතකොට මට දාත හැකි අංශුවට පමණක්. විදාන්නේ අංශුවට පමණක් f සමානයි m f සමානයි දානවා තලයට සමාන්තරව මෙන්න මේ දිශාවට. එතන මේ දිශාවට තියෙන්නේ නේ. මෙන්න මේ දිශාවට දාන්න. මේ දිශාවට දාන්න. හරි? මේ දිශාවට දානකොට බලන්න මෙයා ඇල්ෆා
මොනවද එන්නේ බල කියලා බලන්න. දැන් R එකකින් එන්නේ නැහැ නේද? ඒක mg කියන සංරචකයක් කරනවා මේ පැත්තට. මෙන්න මේ පැත්තට මේ පැත්තට මේ ආන්දර තලයට නේ. මේ f ගේ ඩිරෙක්ෂන් එකට තමයි මෙයාගේ සංරචකය එන්නේ. එතකොට අපි බලන්න ඕනේ එයා කොහොමද එන්නේ කියලා. එතකොට මෙයා ඇල්ෆා නේද? බලමු මෙතන කෝණේ කොහොමද ගන්න කියන්නේ. මෙයා ඇල්ෆා නම් මෙයා 90යි. මෙයා 90 රින ඇල්ෆා නේ. එතකොට මෙයාත් 90 රින ඇල්ෆා මේ චූටි කෝණේතර මේකේ සම්පූර්ණ එක ඇල්ෆා වෙනවා නේ. මේක ඇල්ෆා. එතකොට මෙයාගේ මේ පැත්ත විභේදන කොටස මොකක්ද? මේ පැත්ත විභේදන කොටස mg මේ පැත්තට mg cos alpha මේ පැත්තට mg sin alpha නේ. මේ පැත්තට mg cos alpha එනවා මේ r ඩිරෙක්ෂන් එකට. මේ පැත්තට f ඩිරෙක්ෂන් එකට එනවා මේ පැත්තේ mg sin alpha. ඒතර mg sin alpha විතර එයාගේ බලයක් විතර එන්නේ. ඒතර f සමානයෙන් දාද්දි මට මේ පැත්තේ mg sin alpha කියලා එනවනේ. mg sin alpha mg sin alpha සමානයි. එතකොට f නේ දැන් මේ බලය තමයි මෙතන ලියුවේ m. ඒතර අංශුවේ ස්කන්ධේ සිම්පල් m වතාවක් දැන් මෙයාගේ a කියන්නේ පොළොවට සාපේක්ෂ ත්වරණය දාන්න ඕනනේ. පොළොවට සාපේක්ෂ ත්වරණය දානවා කියන්නේ මෙන්න මේ කතාව එතනට එන්න ඕනනේ. සිම්පල් m ගේ පොළොවට සාපේක්ෂ ත්වරණය මේ තියෙන්නේ නේද? එතන මේ a ඩිරෙක්ෂන් එකට තියෙනවා මේ පැත්තට f එකක් තියෙනවානේ. මේ පැත්තටම තියෙන f එක. එහෙනම් මම ඒක f කියලා දානවා. සහ කැපිටල් F තියෙන ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ඒක මෙහෙට විභේදනය කරොත් එහෙම මේ ඩිරෙක්ෂන් එකට විභේදනය කරොත් එහෙම මොකද වෙන්නේ? මේ ඇල්ෆා ඩිරෙක්ෂන් එකට F cos alpha F cos alpha හැබැයි තියෙන්නේ මේ පැත්තට නේ. මට ඕන පල්ලෙහාටනේ. එහෙනම් මොකද වෙන්නේ? ඍණ F cos alpha ඍණ F cos alpha ඍණ F cos alpha මෙයා තමයි පළවෙනි සමීකරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතකොට මෙයාව ටික සුළු කරලා ගත්තොත් දැන් මේ පැත්තේ m එක කැපෙනවනේ. m එක කැපෙන නිසා මට ලියා ගන්න පුළුවන් මොකද්ද? g sin alpha සමානයි f ඍණ කැපිටල් F cos alpha කියලා ලියා ගන්න පුළුවන්. ඒක අපි පළවෙනි සමීකරණ විදිහට ගමු. දැන් මේකේ ආවේ නැහැනේ මට r සහ s කතා මුකුත් පාදේ නැහැනේ. දැන් මට තව සහ දැන් මේ කැපිටල් F සහ සිම්පල් F හොයන්න තව සිම්පල් F සහ කැපිටල් F කින් මොකක්ද සමීකරණයක් ගත්තා නම් මේක කැපිටල් F සහ සිම්පල් F දෙක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කුඤ්ඤයේ පොළොවට සාපේක්ෂ ත්වරණය සහ සිම්පල් F කියන්නේ අංශුව කුඤ්ඤයට සාපේක්ෂව ත්වරණය. හරිද? අපි බලමු ඊළඟ සමීකරණය කොහොමද ගන්න කියලා. ඊළඟ සමීකරණේ අපිට තව එකක් ගන්න හැකි. S සහ R නැති වෙන්න ගන්න එක ලේසින් මේකේ නේද? එතකොට මම ගන්නද S එකක් එන්නේ නැති වෙන්න ගන්න නම් මේ පැත්තට ගත්තොත් එහෙම තලයට මේ කුඤ්ඤයේ තලයට කුඤ්ඤයේ මේ තලයට සමාන්තරව මේ පැත්තට ගත්තොත් S එන්නේ නැහැ. හැබැයි මේක R වලින් බලයක් කරන එක නිසා මම පද්ධතියටම ගන්න. පද්ධතියටම ගත්තොත් එහෙම මේ R එකයි මේ R එකයි කැන්සල් වෙලා යනවානේ. ප්‍රතිවිරුද්ධ දිශා දෙක කරන තියෙන්නේ. එහෙනම් මට ගත්ත හැකි පද්ධතියටම නේද? පද්ධතියටම F සමානයෙන් මේ දානවා. කොයි දිශාවටද? පොළව තලයට සමාන්තරව මේ දිශාවට. මේ දිශාවට F සමානයෙන් මේ දානවා. පද්ධතියට දැම්මොත් එහෙම R එකෙන් සංරචකයක් එන්නේ නැහැ සහ මෙයා සමාන්තර දැම්මොත් මෙයා ලම්බ ගාන අංශ 90ක් නේ. එහෙනම් S ගෙන් එන්නේ නැහැ. ඒතර mg බල එන්නේ නැහැ. මොකද ඒවත් තලයට ලම්බක නිසා නේ. එහෙනම් මට ගන්න පුළුවන් සමීකරණයක් පද්ධතියෙන් ගත්තොත් මොනවද එන්නේ මේ පැත්තට? මේ පැත්තට මුකුත්ම බලයක් එන්නේ නැහැ. S එන්නේ නැහැ. R එන්නේ නැහැ. මේ දෙන්න කැපිලා යනවා. mg එන්නේ නැහැ. එහෙනම් මේ පැත්ත පද්ධතියට මේ පැත්ත බලමුනොත් තියෙන්නේ බිඳුවයි නේ. සමානයි. ඊට පස්සේ මොකද වෙන්නේ? පද්ධතියට ගත්තේ පද්ධතියම තොරණ දාන්න ඕනේ. දැන් මෙයාගේ තොරණය මෙයාගේ තොරණය දෙකම දාන්න. මෙයා කැපිටල් M කියන එක කුඤ්ඤය. කුඤ්ඤය කැපිටල් F තොරණයකින් තමයි යන්නේ පොළවට සාපේක්ෂව. එහෙනම් මම ලියනවා කැපිටල් M කුඤ්ඤය F තොරණයකින් යාමේ දිශාවට. සහ ඊට පස්සේ සිම්පල් M ගේ තොරණය දාන්නේ මේ පොළවට සාපේක්ෂව නේද? සිම්පල් M ගේ තොරණය දාන්න ඕනේ පොළවට සාපේක්ෂව. එහෙනම් එයාගෙනවා මේ පැත්තට දෙනවා කැපිටල් F බලයක් නේ. කැපිටල් F බලයක් තියෙනවා මෙයාගෙන් ගන්නෙ. සහ
f cos alpha. මෙයාගේ විභජනය ගන්න මේ පැත්තට. හැබැයි ඒක තියෙන්නේ මේ විරුද්ධ දිශාවටනේ නේද? එහෙනම් ඒක ඍණ f. මේක තියෙන්නේ විරුද්ධ දිශාවටනේ. විරුද්ධ දිශාවට තියෙන නිසා මෙයා ඍණ f cos alpha කියලා ගන්නවා. ඍණ simple f cos alpha. දැන් මෙයා තමයි මෙයාගේ දෙවෙනි සමීකරණය. නේ? හරිනේ. දැන් එතකොට මට පුළුවන් මෙතන තියෙන්නේ simple f සහ capital F විතරයි. නොදන්නා පද දෙකකට මෙයාගේ simple f සහ capital F විතරයි නොදන්නා පද දෙකකට තියෙන්නේ නේද? එතකොට අපි ඔය දෙක විසඳන්න ඕන. කොහොමද අපි ඔය දෙක විසඳන්නේ? simple f සහ capital F හොයන්නේ. මුලින්ම මෙහෙම හිතමුකෝ. මෙයාගේ capital F උත්තර කරගන්න. capital උත්තර කරගන්නවා කියන්නේ මොකද්ද? capital M මෙතනින් දිග ඇර ගත්තාන් පස්සේ simple M එකයි F එකයි ඉලට ගත්තා. හරි. ඒ කියන්නේ මෙයයි ගත්තා. ගත්තාන් පස්සේ තව ඉතුරුනේ මොකද්ද? ඍණ simple M F cos alpha සමාන බිඳුව නේ. දැන් එතකොට පුළුවන් ඕනනම් මට මුලින්ම හොයන්න මොකද්ද? අපිට දාන දීලා තියෙන විදිහට බලත හැකියි. capital F ද දීලා හොයන්න දීලා තියෙන්නේ simple F ද හොයන්න දීලා තියෙන්නේ කියලා බලලා ඊට අදාළව සුළු කිරීමක් මේකේ සමගාමී සමීකරණ දෙකක් තියෙන්නේ. මේක කැමති විදිහට සුළු කරන්න පුළුවන්. දැන් ලේසි විදිය බලමු මේකේ. capital F හොයලා වන්න මේකට දාන්න පුළුවන්. නැත්නම් මෙතන simple F එක උක්ත කරලා මෙයාට ඒ ආදේශ කරන්න පුළුවන්. කැමති විදිහට හදන්න පුළුවන්. බලමු මම එහෙම හදන්නම්. මෙතන එතකොට එන්නේ mf cos alpha සමානයි simple m දාන capital M f කියලා නේද? එතකොට මට පුළුවන් මේකේ f එක හොයලා මේකේ f එක උක්ත කරගත්තත් එහෙම මේකේ f එක උක්ත කරගත්ත කියන්නේ මොකක්ද? simple f සමානයි g sin alpha දාන f cos alpha. එහෙනම් ඒක ගෙනල්ලා මෙතන දාන්න. මෙතන දාන්න. නේ? එහෙනම් මම මේ පැත්ත මාරු කරලා මේක ලියන්නම්. capital M දාන simple M capital F සමානයි ඒතර simple M cos alpha f වෙනුවට තමයි දාන්නේ කොහොමද? f වෙනුවට දානවා g sin alpha දාන f cos alpha කියන එක. g sin alpha දාන capital F cos alpha. හරිද? දැන් ඒකේ f capital F එකක් තියෙනවනේ මෙතන. මේක දිගහැරියන් පස්සේ mg sin alpha cos alpha හරිද? mg sin alpha cos alpha පරහන් ඉවත් කරොත් එහෙම දන්න m capital F cos වර්ග alpha කියලා එනවා නේ. ඔක සමානයි මොකද්ද? simple m දාන capital M F. දැන් මෙයාවත් මේ පැත්තට ගෙනාවොත් capital F ටික අපිට උත්තර කරගන්න පුළුවන් නේ. මෙතන නෝ capital M දාන simple M F ඍණ මේක මෙහෙට ගෙනාවා පස්සේ M capital F cos වර්ග alpha නේ. ඕක සමානයි මොකද්ද? mg sin alpha cos alpha කියලා නේ. කොහොමද එන්නේ? එතකොට මම මේකේ capital F එක මට එළියට ගන්න පුළුවන් නේ. මේ සුළු කිරීම තමයි කැමති විදිහට කරන්න. සුළු කිරීම කැමති විදිහට කරන්න මේක Tamanට මුලින් simple F පහලා තියෙනවා simple F හොයන්න විදිහට වැඩ කරන්න මේකේ. නැත්නම් capital F හොයන විදිහට මේක වැඩ කරද්දී මම මුලින් කරේ capital F හොයාගන්න එක මේක. ඊට මේකේ capital F එක එළියට ගත්තොත් එහෙම capital M දාන simple M ඍණ simple M cos වර්ග alpha. පතාවක් capital F සමානයි mg sin alpha cos alpha කියලා එනවා. හරිද? ඔවනේ. මම මේක capital F කියන්නේ මොකක්ද? මේකේ කෙරෙන cos වර්ග alpha කියලා ගන්නත් පුළුවන් මේකේ. ඊට සුළු කිරීම යනවා එහාට. එතකොට capital M මෙතන simple M ගත්තොත් එක ඍණ cos වර්ග alpha. පතාවක් capital F සමානයි mg sin alpha cos alpha කියලා එතන එනවා නේ. එතන මේකේ එක ඍණ cos alpha එක ඍණ cos වර්ග alpha කියන්නේ කීයද? sin වර්ග alpha නේ. ඒක මම මේ පැත්තෙන් පොඩ්ඩක් ලියන්න. මේ හරිය ලියන්න. මෙතන ඉන්නේ capital M ගන්න. simple M එක ඍණ cos වර්ග alpha කියන්නේ එතකොට sin වර්ග alpha නේ. sin වර්ග
ඇල්ෆා සමානයි ඇල්ෆා වතාවක් f සමානයි mg sin alpha cos alpha mg sin alpha cos alpha නේ mg sin alpha cos alpha එහෙනම් මට මේක කැපිටල් F කියන එක උත්තර කරගන්න පුළුවන් f සමාන මොකක්ද mg sin alpha cos alpha බෙදීම කැපිටල් M දාන සිම්පල් M sin වර්ග alpha විදිහට කැපිටල් F එක මට මේක හොයාගන්න කැපිටල් F එක මට හොයාගන්න පුළුවන් අපි ඊළඟට බලමු දැන් අතන කැපිටල් F හෙව්වනේ කැපිටල් F හෙව්වා ඊට පස්සේ කොහොමද සිම්පල් F එක අපි හොයාගන්නේ කියලා සිම්පල් F එක අපිට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් මෙතන මේ කැපිටල් F එකකට ආදේශ කරාට පස්සේ මේක සිම්පල් F උක්ත කරගන්න ඕනේ ඒ කියන්නේ දෙවෙනි සමීකරණය තමයි දෙවෙනි සමීකරණය මම හදාගත්තේ මේ විදිහට mf cos alpha සමානයි මෙයා මෙහෙම මේක දිග ඇරලා මෙතනින් ගත්තේ mf cos alpha සමාන කැපිටල් M දැන් සිම්පල් mf කියලා ගත්තේ දෙවෙනි සමීකරණයනේ මම දෙවෙනි සමීකරණය ලියනවා මම මෙතන ආපහු එතකොට mf cos alpha සමානයි සිම්පල් m දාන කැපිටල් M වතාව කැපිටල් F නේ කැපිටල් F එනම් මම අතනින් ගෙනල්ලා දාන්නේ මෙතනින් මට ගෙනල්ලා දාන්න පුළුවන් mg sin alpha cos alpha බෙදීම capital M දාන simple M sin වර්ග alpha කියලා මට කියන්න පුළුවන්. එතකොට මේකේ මෙතන cos alpha කැපෙනවනේ. මෙතන cos alphaයි මෙතන cos alpha කැපෙන මේ M ට මේ M එකත් කැපෙනවා. එතකොට මට මෙතනින් ගත්ත හැකි F කියන්නේ මොකද්ද? simple F කියන්නේ මොකද්ද? simple F සමානයි capital M දාන simple M වතාව g sin alpha බෙදීම capital M දාන simple M sin වර්ග alpha විදිහට මට මේකේ simple F එක හොයාගන්න simple F එක හොයාගන්න පුළුවන් නේ. හරි. දැන් ඊට පස්සේ බලන්න ඕන මොකක්ද? දැන් මේක තමයි මට හොයන්න තියෙන්නේ capital R එකයි සහ S එකයි නේ. දැන් මේ විදිහට මම simple F එක සහ simple F එක සහ capital F එක මේ විදිහට හොයාගත්තා. ඒ හොයාගන්න පාවිච්චි කරපු දේ තමයි මේ capital R සහ S එකෙන් මේකට බල එන්නේ නැති විදිහට බල සංරචක එන්නේ නැති විදිහට තමයි මෙයාගේ F සමාන M දාපු දිශාවන් දෙක හොයාගත්තේ. මේක දැන් මේකේ ආනතලයක් උඩින් තිබ්බොත් මේ කතාව ඊට වඩා වෙනස්. ඒතර ඒ ආනතලයට සමාන්තරව තමයි මේකේ S එන්නේ නැති වෙන්නේ මට මේකේ සමීකරණ දෙක ලියා ගන්න වෙන්නේ. හරිනේ. ඒ වගේ තමයි මේක හිතන්න තියෙන්නේ. ඒතර දැන් මේකෙදී ඊට පස්සේ මට හොයන්න තියෙන්නේ R කියන එකනේ. R සහ S හොයන්න ඕනේ. R සහ S. R සහ S හොයන්න අපිට මේ ටික මකන්න වෙනවා. මම මේ පැත්තේ දාපු ටික මකනවා. simple F එකයි සහ capital F එක මම තියාගෙන ඉතුරු ටික මකනවා දැන් මෙන්න මේකේ තුන සමීකරණේ ගන්න R කොහොමද ගන්න පුළුවන් විදිය කියලා කල්පනා කරන්න R එක හොයා ගන්න පුළුවන් විදිය හරිද R එක හොයා ගන්න පුළුවන් විදිය මට මෙතන capital F එක මෙතන තියෙනවා simple F එකත් ඒතර simple F එක කියන්නේ මේකනේ simple F එක වෙන්නේ මෙතන මෙතන ලියා ගන්න. simple F සමානයි capital M දාන simple M g sin alpha බෙදීම capital M දාන simple M sin වර්ග alpha කියන එක නේද? මේක තමයි capital F සහ simple F දෙකේ උත්තර දෙක. මේක අපිට සමාන ඉස්සරහට ඕන වෙයි. හදන්න ඉතුරු කරන්න දෙක හදන්න. तर मैं क्या अलग पकड़ा था
ඊට පස්සේ මේකෙදි මට තලය මත ඇති කරන ප්‍රතික්‍රියාව කැපිටල් R කොහොමද හන්නේ? කෝණ්‍ය සලකලා. ඊට මේ කෝණ්‍ය සලකලා මෙයාට සමාන්තරව මේ තලයට සමාන්තරව f සමානයි මේ දැම්ම ඉතින් R කින් සංරචකයක් කරනවනේ කෝණ්‍යයට පමණක් දානවා. කෝණ්‍යයට පමණක් x සමානයි මේ දානවා මේ දිශාව. ඊට මොකද මේ කෝණ්‍යයට පමණක් දාන්නේ මේ දිශාවට දැම්මොත් මොකද වෙන්නේ? R කින් බලයක් එන්නේ මේ පැත්තට. මේක ඇල්ෆා නම් මේ පැත්ත මොකක්ද? මේ පැත්ත මොකක්ද? R sin alpha නේ. R sin alpha. R sin alpha සමානයි දැන් කෝණ්‍යෙට විතරයි දන්නේ. කෝණ්‍යෙට විතරයි දන්නේ. කෝණ්‍යෙට විතරයි දන්නේ. එතකොට capital M F නේ කෝණ්‍යතරනේ මොකද්ද? වලට සාපේක්ෂව තරනේ. capital M වතාවක් capital F. එතකොට මේකේ දැන් මම capital F හොයලානේ තියෙන්නේ නේද? R sin alpha සමානයි capital M. F කියන්නේ මොකද්ද? simple mg sin alpha cos alpha බෙදීම capital M දන simple M sin වර්ග alpha කියලා උත්තරේ එනවා. ඒතර මේකෙදි sin වර්ග alpha දෙපැත්තම තියෙනවා. ඊට මේක කැන්සල් වෙලා යනවා. හරිද? ඒතර එන්නේ capital R සමානයි capital M simple mg cos alpha බෙදීම capital M දන simple M sin වර්ග alpha විදිහට තමයි මේකේ R එකකින් විතර R එකත් හොයලා ඉවරයි නේ. R එකෙන් හෙව්වේ කොහොමද? R එක විතරක් කියන විදිහට තමයි බැලුවේ. R එක විතරක් කියන විදියක්. ඒතර මම කෝණ්‍ය විතරක් සලකලා තලයට මේ තලයට සමාන්තරව f සමානයෙන් මේ දැම්මොත් R sin alpha සංරචකයක් විතරයි යාට එන්නේ. අනිත් ඔක්කොම ලම්බකයනේ. මෙයා mg mg S ඔක්කොම ලම්බකයනේ. ඒතර ඒවා පුත් හිතන්න දෙයක් නැහැ. කොහොමද කෝණ්‍ය විතරයි දැම්මද මේක කොහොමද එන්නේ නැහැ. මේ mg සහ s තමයි ඉන්නේ කෝණ්‍ය විතර දාන්න. ඒතර මෙයාට එන්නේ R sin alpha කියලා. එතකොට කොහොම R එක හොයලා ඉවරයි. හරිද? නේද? ඊට පස්සේ පැහැදිලිද මේක? දැන් අපිට තියෙන ඊළඟට මොකද හොයන්න තියෙන්නේ? ඊළඟට හොයන්න තියෙන්නේ මේකේ S එක මොකද්ද කියලා නේද? S එක හොයන්න ඕන කොහොමද කියලා බලන්න ඕන. S එක හොයන්න නම් මේ පැත්තට තියෙන S එක. මේ පැත්තට ගත්තොත් තලයට මෙයාට ලම්බකවනේ. සිරස්ව ඉහළට අපිට S විතරයි නේද? දැන් R ඕනෙත් නැහැනේ නේද? එහෙනම් දාත හැකි අපිට මම R එකත් මකන්නම්. මෙතන. හරි? කොට කෝණ්‍ය මේසයේ සමග මේ මේසයක් මත තියලා තියෙන තුන මේසයක් මත ඇති කරන ප්‍රතික්‍රියාව හොයන්න නම් පද්ධතියම සලකා නේ පද්ධතියටම මෙන්න මේ දිශාවට x සමානයෙන් මේ දැම්මොත් මොනවද වෙන්නේ කියලා බලන්න. පද්ධතියට දැම්මොත් මොනවද වෙන්නේ? පද්ධතියට දැම්මොත් මෙයාගේ r බල දෙක කැන්සල් වෙලා යනවා. හරි? එතකොට එන්නේ මේ mg සහ s විතරයි නේ. මෙච්චරනේ බල දෙක පද්ධතියම තියෙන ඉතුරු බල දෙක තියෙන මේ ටික. එතකොට උඩට තියෙනවා s බලයක් නේ. උඩට තියෙනවා s බලයක්. අනිත් එක ඍණ simple mg. අනිත් එක ඍණ capital mg. සමානයි
මොකද පද්ධතියම ස්කන්ධය දැන් පද්ධතියම කූඤ්ඤයෙන් තරණයක් කියනවාද? කූඤ්ඤය මේ පැත්තට තරණ මේ තරණේ තියෙන්නේ. එහෙනම් එයාගේ සිරස්ස බලය සිරස්ස තරණයක් එයාට නැහැ. නේ? එහෙනම් එයාගේ කැපිටල් M වතාවක් එයාගේ තරණය බිඳුවයි. සිරස්ස වලට තරණයක් නැහැ. හැබැයි ධන සිම්පල් M වතාවක් මෙයාට තරණයක් තියෙනවා. මෙයාට මොකක්ද තියෙන්නේ? ඉහළට දැම්මේ මෙයා f sin alpha තියෙනවා. මෙයා නැහැනේ. මෙයාගෙත් වෙන්නේ නැහැ එක. අපි මෙයාගේ තියෙනවා f sin alpha. හැබැයි එයා තියෙන්නේ පල්ලෙහාට. මෙයා ඉන්නේ පල්ලෙහාටනේ. එහෙනම් මම දැම්මේ උඩට. f සමානයි මේ දැම්මේ උඩටනේ. එතකොට මට ගන්න පුළුවන් ඍණේ sin alpha කියලානේ. ඍණේ sin alpha කියලා ගත්තා. එහෙනම් දැන් මොකක්ද දෙන්නේ උත්තරේ මේකේ? s කියන එක සමානයි simple mg සහ capital mg යහපැත්තට අරන් ගියොත් ඍණ simple m f sin alpha කියලා එනවා. දැන් මම f දන්නවනේ. simple f එක දන්නවනේ. simple f එක මේ වෙද්දි හොයලා තියෙන්නේ නේද? එහෙනම් ඉතින් ගත්තොත් එහෙම s සමානයි simple mg ධන capital mg ඍණ m sin alpha f කියන්නේ මොකද්ද? මෙන්න මේකනේ. capital M ධන simple M G sin alpha බෙදීම capital M ධන simple M sin වර්ග alpha. හරිද නේද? දැන් මේකේ මේ ඔක්කොම පොදු එකක් තියෙන G නේ සහ පොදු හරය ගත්තා හැයි capital M ධන simple M sin වර්ග alpha නේ. එතකොට මෙයා simple M ධන capital M දෙනවා simple M ධන capital M වතාවක් පොදු හරය දැන් කීයද? මෙයානේ capital M ධන simple M sin වර්ග alpha. මෙයාගෙන් වැඩි වෙන්න ඕන නේද? මෙයාගෙන් වැඩි වෙන්න ඕන. capital M ධන simple M sin වර්ග alpha. හරි. ඊන G එක එළියට අරන් තියෙන්නේ දැන් capital M ධන simple M G එතන simple M එකක් තියෙනවනේ simple M sin වර්ග alpha මේක G එක සම්පූර්ණයෙන් එළියට අරන් තියෙන්නේ හරි S කියන එකතර හරි දැන් මේකේ තවත් ගත්ත හැකියි නේ capital M ධන simple M වතාවක් මේක සුරු කරලා ගන්න පුළුවන් capital M ධන simple M G මෙල්ලට ගත්තොත් අතුලේ ඉතුරු වෙන්නේ capital M ධන simple M sin වර්ග alpha හරි මෙතන එනවා ඍණ M sin වර්ග alpha කියන වතාවක් G G එළියට ගත්තා බෙදීම capital M ධන simple M sin වර්ග alpha විදියට මේකේ උත්තරේ එනවා. තව ටිකක් මේක සුළු කරලා පස්සේ මේක මෙතනින් M sin වර්ග alpha capital යනවානේ. එහෙනම් ඉතින් capital M නේ එන්නේ නේද? එහෙනම් මම ඒක මේ පැත්තට ලියන්නම්. S සමානයි capital M simple M දත් capital M ධන simple M වතාවක් මෙතන capital M එකක් ඉතුරු වෙනවනේ. capital M G බෙදීම capital M ධන simple M sin වර්ග alpha විදිහට මේකේ උත්තරේ අපිට S එක එනවනේ. කොහොමද එන්නේ උත්තරේ නේද? හරි. එතකොට මම මේකෙදි මේ ගානේ මුලින්ම කරේ simple F සහ capital F හොයාගන්න අවශ්‍ය දේවල් ටික කරේ. එතකොට සාපේක්ෂ ත්වරණ මූලධර්ම දාලා අංශුවේ පොළොවට සාපේක්ෂ ත්වරණේ හොයාගත්තනේ. ඊට පස්සේ F සමානයි මේ දැම්මා අවස්ථා දෙකකට එකක් දැම්මා මෙයාගේ තලයට සමාන්තර F සමානයි මේ දැම්මා අංශුවට විතරක්. ඊට පස්සේ පද්ධතියට F සමානයි මේ දැම්මා තලයට මේ තලයට සමාන්තරව. එහෙම දාලා capital F සහ simple F සමීකරණ දෙකක් අරගෙන ඒක සමගාමී සමීකරණ දෙකක් විදිහට විසඳලා capital F සහ simple F හොයාගත්තා. ඒතර බොහෝ ගැටලු වල තියෙන්නේ මෙන්න මේ කොටස් ටික හොයන්න තමයි. ඊට අමතරව අපිට මේකේ චලිත සමීකරණ දාලා ගණන් හදන්න එනවා. ඒතර මම තව ගැටලු දෙකක් තුලින් සාපේක්ෂ ත්වරණයේ කූඤ්ඤ පද්ධතිය ආදී ගැටලු ටික
සම්පූර්ණයෙන්ම කවර වෙන විදිහට ඒතර මුළු පාඩමම පුළුවන් වෙන විදිහට තමයි මේ පාඩමේ මම ගණන් තුන තෝරගත්තේ. ඊළඟ වීඩියෝ එකකින් මම මේකේ අර චලිත සමීකරණ දාලා සහ තන්තු තියෙනවා ඒ ගණන් බලලා මේකේ ඊටු ටික පැහැදිලි කරන්න. හරි.